අයිබෝන් යාළුවනේ අද ඔබට කියන්න යන්නේ ගුරු මාරුව මේෂ ලග්න හිමියන්ට කොහොමද කියලා. ගුරු ඇත්තටම ඔබගේ 12 සහ 9 අධිපති ග්‍රහතුමා 4 වෙනි භාවයට උච්ච වෙලා ඔන්න පැවිණියා. මේ මාරුවෙන් ඔබට විදේශ ගත වෙන්න මොන හරි වීසා ප්‍රොසෙසින් ඒ ප්‍රශ්න මොන හරි ගැටලු තිබ්බනම් මේ මාස දෙක කාලය තුල ඒක විසඳ ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දුර ගමන් ඔබට බොහෝ දුරට යෙදෙනවා මොකද 9 අධිපති ග්‍රහතුමා 4 වෙනි භාවයෙන් ගමන් කරනවා. ඒ වගේම නිවාසයක් යාන වාහනයක් ඉඩකඩමක් ගන්න ඔබ බලාපොරොත්තු වුණා නම් දෙසැම්බර් 5ට පෙර ඒ සඳහා අවශ්‍ය ආයෝජන කිරීමට ඔබට අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම 12 අධිපති කියන්නේ ඔබගේ වියදම් පාර්ශවයේ අධිපති ග්‍රහතුමා 4 වෙනි භාවයට සම්ප්‍රාප්ත වීම නිසා මාව වෙනුවෙන් යාන වාහන වෙනුවෙන් වියදම් පාර්ශ්වය ඔබගේ ඉහළ යනවා. ඒ වගේම තමයි උසස් අධ්‍යාපනයේ නියතු රිසර්ච් සම්බන්ධ කටයුතු කරන දුවා දරුවන්ට ඉතාමත් හොඳ කාලයක්. මොකද ඔවුන්ගේ මේ කටයුතු ඉතාමත් සාර්ථක කරගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේමයි රැකියාව කරන ඔබට නම් ඉතාමත් හොඳ කාලයක් ලබනවා. හැබැයි ඒ සඳහා යම් මහන්සියීමක් සිදු වෙනවා. කරදර පීඩා එල්ල වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ වියදම් පාර්ශ්වය යම්තාක් දුරට පාලනය කරගන්න හැකියාව ලැබෙනවා. මොකද 4 වෙනි භාවයේදී ගුරු රහතුමා 12 වෙනි භාවයේ දකිනවා. ඒ නිසා ඉදිරි කාලය තුළ අධ්‍යාපන ලැබෙන අයට ඉතාමත් හොඳ කාලයක්. රිසර්ච් ෆීල්ඩ් එකේ ඉන්න අයට ඒ වගේම යාන වාහනයක් ගන්න තියෙනවා නම් ඒ සඳහා ඔබට ආයෝජනය කරන්න පුළුවන්. රැකියාව සම්බන්ධයෙන් මූලික මාස දෙකක් කරදරකාරී වෙන්න තා කටුක අත්දැකීම් ලබන්න වෙනවා. මොකද ඊට පසුව තමයි ඔබට ඒ සඳහා ඔබ කර ලබන උත්සාහය සහ ඔබගේ කැපවීම අනුව ඉදිරියේ රැකියා කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු වෘෂභ ලග්නයට කොහොමද කියලා. සුබ දවසක් වේවා සියලු දෙනාට.